ඔයත් ඔයාගේ හීනට යන ගමනේ හීන අතරමඟදී බිඳ වැටිලාද ඉන්නේ? සමහර රෑදවල් වලට ඔයාටත් හිතෙනවාද මම මේ දුවන දිවිල්ලේ තේරුමක් තියනවද කියලා? හීන දකින්න ලේසි. හැබැයි ඒ හීන පස්සේ යනකොට දවසක හිතේ තියෙන ඔක්කොම ශක්තිය ඉවර වෙලා මට බෑ කියලා හිතෙන තැනකට ඔයා එනවා. ඒක පරාජයක් නෙවෙයි. ඒක ඔයාගේ හිතේ තියෙන වෙහෙස. අද මම ඔයා එක කතා කරන්න යන්නේ හීනයක් වෙනුවෙන් අඩියක් තියන්නවත් බැරි තරමට හිත බිඳිලා ඉන්න වෙලාවක ආයෙත් ඒ හීන පස්සේ යන්න හිත හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු ඇයි මෙහෙම වෙහෙස වන්නේ කියලා. හීනයක් පස්සේ යනකොට අපිට නිතරම හිතෙන්නේ ඉලක්කය ගැන විතරයි. හැබැයි හීනයට යන පාරේ තියෙන ගල් මුල් අනපේක්ෂිත දේවල් ගැන අපි සැලසුම් කරලා නැහැ. නම්බර් 1 අධික බලාපොරොත්තු. අපි හිතනවා වැඩ පටන් ගත්ත ගමන් සාර්ථක වෙන්න ඕනේ කියලා. ඒක වෙන්නේ නැතිකොට හිත බිඳිලා යනවා. නම්බර් 2 තනියම සටන් කිරීම. අපි අමතක කරනවා අපිට විවේකයක් ඕනේ කියලා. යන්ත්‍රවලට උනත් විවේකයක් ඕනේ. ඉතින් ඔයාගේ හිතට ඇයි බැරි? නම්බර් 3 සමාජ බලපෑම්. අනිත් අයගේ සාර්ථකත්වය දැකලා මට විතරක් ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතෙන එක ස්වභාවිකයි. හැබැයි මතක තියාගන්න, ඒ හැම කෙනෙක්ම ඔයා දැන් ඉන්න තැන වගේ තැනක ඉඳන් තමයි ඇවිත් තියෙන්නේ. මෙන්න මේ වගේ දේවල් නිසා ඔයාගේ හිත ඉක්මනට බිඳී යනවා. අපි එහෙනම් බලමු මේ බිඳුණු හිත නැවත සකස් කරගන්න ආකාරය පිළිබඳව. හිත වැටිලා ඉන්න වෙලාවක ලොකු දේවල් කරන්න හදන්න එපා. මේ පියවර ටික අනුපිළිවෙලින් අනුගමනය කරන්න. නම්බර් 1 සම්පූර්ණ නිහඬතාවයක් තෝරා ගන්න. අවම වශයෙන් දිනක් හෝ දෙකක් ඔයාගේ හීන ගැන හිතන්න එපා. ඒකෙන් ඔයාගේ මනසට නැවත පණහෙනවා. නම්බර් 2 ලියන්න. කඩදාසියක් අරගෙන ඔයාගේ හිතේ තියෙන හැම බයක්ම හැම කලකිරීමක්ම ලියන්න. ලියලා ඉවර වෙනකොට ඔයාට තේරෙවි ඔයාගේ ප්‍රශ්න කොච්චර පොඩිද කියලා. නම්බර් 3 අතීත ජයග්‍රහණ සිහිපත් කරන්න. ඔයා මෙතෙක් ආපු දුර ගැන හිතන්න. ඒ පටන් ගත්ත දවසේ ඔයා කොච්චර උද්‍යෝගයකින් හිටියද? ඒ උද්‍යෝගය ආයෙත් ඔයාගේ මතකයට ගේන්න. හරි, එහෙනම් හිත බිඳී යන හේතු වගේම හිත හදාගන්න ක්‍රමයන් ගැනත් ඔයා දැන් දන්නවා. දැන් ඔයාට තියෙන්නේ නැවත ගමන ආරම්භ කිරීමයි. ඔයා අලුතින්ම වෙනස් විදිහකට පටන් ගන්න. අපි එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔයා මයික්‍රෝ ස්ටෙප් තියාගන්න. ඒ කියන්නේ ලොකු ඉලක්කයක් ලොකුයි කියලා බය නොවි ඒක කඩන්න. අද දවසේ කරන්න පුළුවන් ඉතාම පොඩි වැඩක් තෝරගන්න. ඒක සාර්ථක වුණාම හිතට ලැබෙන දිරිය තමයි ඔයාව ඊළඟ පියවරට අරන් යන්නේ. පරිසරය වෙනස් කරන්න. ඔයාගේ වැඩ කරන තැන, ඔයා ආශ්‍රය කරන මිනිසුන් ගැන ආයෙත් හිතන්න. ඔයාව නිතරම පහත් කරන අය ඉන්නවා නම් ටික දවසක් ඔවුන්ගෙන් ඈත් වෙන්න. ඔයාගේ හීනයට ගරු කරන ඔයාට ශක්තියක් වෙන පොතක් කියවන්න. වීඩියෝ එකක් බලන්න. කාලය දෙස නො ප්‍රගතිය දෙස බලන්න. ප්‍රතිඵල එනකම් බලන් ඉන්න එපා. අද කරපු පොඩි වැඩේ මීට කලින් දවසට වඩා හොඳ නම් ඔයා දිනු. මේ වෙලාවේ ඔයාට හිතෙන්න පුළුවන් මම විතරද මේ අසාර්ථක වෙන්නේ කියලා. ඒත් ලෝකයේ අද දකින උසම තැන්වල ඉන්න හැමෝම එක දවසක ඔයා මේ වෙලාවේ ඉන්න තැනට වඩා පහලින් හිටපු අය. අපි උදාහරණ කීපයක් බලමු. ජේ.කේ. රෝලින්. මෙයා හැරි පොටර් නිර්මාණිකාව. ඇය ඇගේ පළමු පොත් ලියන කාලයේ තනිවම දරුවෙකු හදපු කිසිම රැකියාවක් නැති ආර්ථිකව හුඟක් පහලට වැටිලා හිටපු කෙනෙක්. ඇගේ පොත් ප්‍රකාශයන් 12 දෙනෙන්ම ප්‍රතික්ෂේප කළා. එදා ඇය ඒ බිඳී වැටීම හමුවේ පරාජය බාරගත්තා නම් අද ලෝකයට අහිමි කරගන්නේ විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක්. කොලොනර් සන්දීර්. අපි හැමෝම දන්න KFC නිර්මාණකයා තමයි මේ. වයස අවුරුදු 65ක් වෙනකම්ම ඔහු කළ හැම ව්‍යාපාරයක්ම අසාර්ථක වුණා. ඔහුට තිබුණේ ඔහුම හදාගත් කුකුල් මස් රෙසිපියක් විතරයි. ඔහු ඒ අසාර්ථකත්වයන් සියල්ලම අත්දැකීම් ලෙස ගත්තා මිස පරාජයක් ලෙස ගත්තේ නැහැ. අද KFC කියන ලෝක ප්‍රසිද්ධ නාමය තියෙන්නේ ඒ නිසා. ස්ටිව් ජෝන්ස්.
අපි හැමෝම දන්න ඔහුම ආරම්භ කළ ඇපල් සමාගමෙන් ඔහුව එලියට දැම්ම. තමාගේ දරුවෙක් වගේ හදපු සමාගමෙන් එලියට දාපු වෙලාවේ ඔහුට මොන තරම් දුකක් දැනෙන්න ඇද්ද. හැබැයි ඔහු ඒ වැටුණු තැන් නතර වුණේ නැහැ. ඒ බිඳී වැටීම තමයි ඔහුව ශක්තිමත් කරලා පසුව ඔහු ඇපල් සමාගම වඩාත් ඉහළට ගෙන ගියේ. මේ හැම කෙනෙක්ගේම ජීවිත කතාවේ තියෙන පොදු දේ තමයි ඔවුන් බිඳ වැටුනේ නැවත නැගී සිටින්න. වැටීම ඔවුන්ගේ අවසානය නෙවේ. ඔවුන්ගේ අලුත් ගමනේ ආරම්භය වුණා. මතක තියාගන්න, ඔයාගේ හීනය ඔයාටම මිසක් වෙන කාටවත් හම්බ වෙන්න තියෙන එකක් නොවේ. මේ වෙලාවේ ඔයා බිඳී වැටිලා ඉන්නේ ඒ හීනය තවත් ඔයාගේ හිතේ ස්ථීර කරගන්න. ඔයා මේ වීඩියෝ එක බලන්න ආවා කියන්නේ ඔයා තාම ඔයාගේ හීනය අත්හැරලා නෑ කියන එක. ඒකම ඇති ඔයාට ආයෙත් නැගිටින්න. වැටුනට කමක් නෑ. නැගිටින වාරගානේ වැටුණු වාරගානයට වඩා එකකින් හරි වැඩි නම් ඒක තමයි ඔයාගේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය. අද දවසේ ඔයාගේ හීනය වෙනුවෙන් කරන ඒ පොඩිම දේ මොකක්ද? ඒක පල්ලෙහායින් කමෙන්ට් කරන්න. අපි හැමෝම එකිනෙකාට උදව් කරගෙන ඉස්සරහට යමු. මේ වීඩියෝ එකෙන් ඔයාට පොඩි හරි ශක්තියක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මතක තියාගන්න, ඔයාට පුළුවන්. ජය වේවා. මතකනේ, වැටීම කියන්නේ අසාර්ථකත්වය නෙවෙයි. ඒ ඔබේ ජයග්‍රහණයේ ප්‍රවේශ පත්‍රයයි.